අද මේ උදෑසන මේ බැලසින සියලු දෙනා නැස්කේ යේසුස් වහන්සේගේ නාමයෙන් නම ආදරයෙන් සහ ගෞරවයෙන් මම පිළිගන්නවා. ඒ වගේම සමාජ මාධ්‍යයේ අපි හා සම්බන්ධ වෙන සියලු දෙනා තම ආදරයෙන් සහ ගෞරවයෙන් මම පිළිගන්නවා. ඉතින් අද මේ බැලසිනේ දේවමන්ට බලවත් දෙවියන් වහන්සේව මහිමයට ගෞරවයට පත් වෙන නිසා ඔයාලා කුමන කරදරයක කුමන පීඩාවක ආවත් අද දෙවියන් වහන්සේ ඔයාලගේ ප්‍රශ්න සියලු දේට උත්තර දෙන්න යනවා. හලෙලූයා. ඉතින් අද නමස්කාර කාලය ආරම්භ කිරීමෙන් පෙර අනුකම්පාවක් ආරම්භ කිරීම සඳහා තම ආදරයෙන් මම ගෞරවයෙන් ආරාධනා කරනවා මනෝද්‍යයේ. සුබෝදෑසන ආදරණීය සභාව. ප්‍රීතියෙන් ඉන්නවද? අද අප වෙන්නේ දෙවියන් වහන්සේ නමස්කාර කරන පිණිස. උන්වහන්සේ කියනවා ආත්මයෙන් සැබෑවකින් උන්වහන්සේ නමස්කාර කරන්න කියලා. ඉතින් ඔබ මේ වෙලාවේදී බාහිර සිදුවිලි බාහිර කල්පනා ප්‍රශ්න කරදර ඔක්කොම පැත්තකින් දාලා උන්වහන්සේ ගැන මෙහි කරන්න ඕනේ. උන්වහන්සේ ගැන හිතන්න ඕනේ. ඉතින් මේ වෙලාවේ මම ආඥා කරන්න යනවා දෙව මේ බාර කරලා ඉතින් ඔබත් මාත්‍රේ ආඥාවත් එක්ක එකතු වෙන්න එක්සිට් වෙන්න. ඔබගේ දැස් පියාගෙන දෙවියන් වහන්සේගේ අභිමුඛයේ ඔබ ඉන්නේ කියන සිහිපත් කරමින් ඔබ දෙවියන් වහන්සේට කතා කරන්න. අද දවසේදී උන්වහන්සේගේ සැලැස්ම මොකද්ද ඔබ කෙරෙහි? මේ සැලැස්ම ඉෂ්ට කරන මිනිසුන්ට උන්වහන්සේගේ මඟ පෙන්වීමilla මේ වෙලාවේ මේ ආඥාව සමයේ කුසියන. ඔබ දැස් පියාගෙන දැක්වසවන්න. හලෙලූයා. සුදවන්ත වාදනේ දෙවි පියාණනි උතුම් දෙවිතාට වහන්සේගේ බලවත් දැක්කේ දවසේ දේව මේ බාර කරනවා ස්වාමීනි. ඒ උදෑසන ස්වාමීනි ඔබට ස්තුතිවන්ත වෙනවා. සමහර මේ ආරම්භයේ පටන් අවසානයේ දෙක් ස්වාමීනි ඔබ අප මැදේ සිටින් ඔබ වහන්සේගේ බලවත් නාමය ඔසවගන්න නිසා ඔබට ස්තුති කියනවා මගේ දෙවිතාට. අද දවසේදී ස්වාමීනි මේ දේවයේ තුල ස්වාමීනි ඒ වහන්සේට මෙහෙ කරන්නා වූ හැම සහෝදර සහෝදරී හැම ධර්මයක් ඔබ වහන්සේගේ දැක්ක තබනවා ස්වාමීනි. ඕකේ සැලෙන්න දීමන අනුව ස්වාමීනි අද දවසේ ඔබ වහන්සේට මෙහෙ කරන්න සුද්ධාත්මයනි ඔබ වහන්සේ කිරිකාට උපකාර කරන්න මගේ දෙවිතාට. ඔබ වහන්සේගේ මඟ පෙන්වන්න මගේ දෙවියන් වහන්සේ. ඔව් ස්වාමීනි පෙමෙන්ට් සිට හැම කෙනෙක් ඔබ වහන්සේගේ දැක්ක බාර කරනවා. ස්වාමීනි ඔබ වහන්සේට නමස්කාර කරන මිනිස් සුද්ධාත්මයනි සමාදානයේ හදවත යේසුස් වහන්සේගේ නාමයෙන් මම ඔබට ප්‍රකාශ කරනවා සමිතුනි. ඔව් ස්වාමීනි ඔබ වහන්සේගේ බලවත් දැක්කේ දේව මේ බාර කරමින් අපි යටහත් වෙනවා ස්වාමීනි. සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව ඔබ වහන්සේට පුද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. දෙවියන් වහන්සේට බලවත් අත්පොල සාරණය කරනවා. කීදෙනෙක් ප්‍රීතියෙන් ඉන්නවද මේක? ළඟ ඉන්න කෙනාට කියන ප්‍රීතියෙන් ඉන්න කියලා. මොකද අපි ප්‍රීතියෙන් ඉන්නකොට තමයි අපිට සිතේ සමාදානය ඇති වෙන්නේ. දෙවියන් වහන්සේ අපේ ජීවිතවල යහපත් දේ ඉෂ්ට කරනවා. ඒ වගේම යක්ෂයා පලා දුන්නා. හලෙලූයා. හලෙලූයා. ඉතින් පසුගිය සතිය පුරාවට දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේගේ පුරුෂ කර්මත තබාගෙන ගියා වගේ අපේ සියලුම ප්‍රශ්න කරදර උන්වහන්සේ උහුලගෙන අපි මේ සතිය දක්වා මේ සබත් දින දක්වා කරනවා. අද අලුතෙන් කමින් සින්නය පොඩක් අකුසන බලන්න. හලෙලූයා. අපි එයාලවත් පිළිගන්න බලවත් දිනෙන් දින අපි ප්‍රාර්ථනා කරනවා බොහෝ මනුෂ්‍යයන් දෙවියන් වහන්සේ තුළට ගැලීමට එන්නේ කියලා. දෙවියන් වහන්සේ දැනගන්නේ කියලා. බොහෝ අය එක විපාක වල යනවා. එක ඇබ්බැහිකම් වල යනවා. අපි යාඥා කරන්නේ උදෙසා. ඒ අය ගැලීමට එන්නේ කියලා. අපි ඕනේ මනුෂ්‍යයන් ගමන හරි මාර්ගයෙන්. හලෙලූයා. අපි දෙවියන් වහන්සේට නමස්කාර කරද්දී මොන ප්‍රශ්නක මොන කරදරයක ආවද මෙතනදී ඒ කිසි දෙයක් සිහි කරන්න එපා. ඒ සියලු දේ පසක තබලා උන්වහන්සේට සැකයි සිටින් හදවතින් උන්වහන්සේට යාඥා කරමුද බලවත් නමස්කාරයෙන් උන්වහන්සේට ඔසවමුද අපි අද? ආමේන්. හලෙලූයා. එහෙනම් හැම කෙනෙක්ම දැස් පියාගෙන දැන් උඩට උස්සලා උන්වහන්සේට නමස්කාර කරන්න. ස්තුති කරන්න. අපේ ජීවිතේ රැකගත්ත උන්වහන්සේ. අපේ සියලුම ප්‍රශ්න කරදර පීඩා වලට උන්වහන්සේ අපිට කළ සපිරු නිසා ස්තුතියි. ඒ වගේම අද මේ දේව කාමරයට එන්නට උන්වහන්සේ අපිට ආශිර්වාද කරපු නිසා කරුණාව දුන්න නිසා ස්තුතියි. හලෙලූයා. 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 ඔයාලා සියලු දෙනා උන්වහන්සේට මහිමයට පත් කරන්න. උන්වහන්සේට ස්තුති කරන්න. හලෙලූයා. සර්ව බලදායී සර්ව පරාක්‍රමදායී
ධර්මිෂ්ඨෝ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අතිශය බලවන්තයි නාමයේ ප්‍රශංසා වේවා පියාණන් ඔබට ගෞරව වේවා පියාණන් ඔබට නමස්කාර වේවා පියාණන් හාලෙලූයා 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 ඔබට ස්තුති වේවා රජුගේ රජු ඔබයි ස්වාමීනි යුද සේනාවල රජු ඔබයි ස්වාමීනි ස්වාමීගේ ස්වාමීන් දෙවියන් වහන්සේ ඔබයි ස්වාමීනි ස්වර්ගයේ වැඩ සිටිනා ඔබගේ අබ්බා පියාණන් ඔබට ස්තුති වේවා මගේ තාත්තේ ඔබට ගෞරව වේවා ඔබට නමස්කාර වේවා පියාණන් හාලෙලූයා 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 ईशारे राजू ओबाई स्वामी अब्राहम के देवियन मां से ओबाई स्वामी याकूब के देवियन मां से ओबाई स्वामी ईसा के देवियन मां से ओबाई स्वामी बेदुरा ओबाई स्वामी ओबास ने कला नहीं कि आप मैं मांगे ताते ओबास से सियल दे धरना दकिना तरण मां से मांगे पियानी हालेलुया मांगे देवियन मां से ओपनी स्तुति वेवा यहोवा जाइले यसी तरण मां से ओबाई स्वामी हालेलुया अपने प्रशंसा वेवा पियानी ओपने गौरव वेवा गौरे वेवा ඔබට නමස්කාර වේවා පියාණන් හාලෙලූයා 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 ඔයාලා සියලු දෙනාම මා සමග මේ ගීතිකාවත් එක්ක එක්සිට් වන්න ගෑන්න හාලෙලූයා සම්බලදායි දෙවියන්ගේ ඔබට ප්‍රශංසා වේවා
ඉගෙන ගන්න නෑමම උපාධියක් නෑමක තාම ජීවත් වෙන්නේ ඇයි? ආමෙන්. යෝදාසර ඔබ ඉගෙන ගන්න නැතුව ඇති. ඔබට උපාධියක් නැතුව ඇති. නමුත් ජේසුස් වහන්සේගේ කරුණාව ඊට වඩා ඉහළින් යෝදාසර. හalleluya. හalleluya. ඒ අපි මොකද හරියට උන්වහන්සේගේ ස්වාමීන් ස්තුති. නමෝ යන්නේ ස්තුති ස්වාමීන්. ඔබගේ කරුණාව නිසා ස්තුති කියන්න. ඔබගේ ප්‍රේම නිසා ස්තුති කියන්න ඕන. ඕ මොකද මේ ස්තුති කරන ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේ විනාශ වුණේ නැතුව වහන්සේගේ කරුණාව නිසා. නමෝ කියන්නේ හalleluya. 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 ඔබ ප්‍රසන්න දෙන්න ආසෙ. අද පරිවින කතාවට ආපහු පොඩ්ඩක් අධ්‍යයනය වෙනවද? Right, AI අපි ඉතාමත් ආදරෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නමින් පිළිගන්නවා. මම කැමති කිසි කෙනෙක් මේ ස්ථානයේ ඉස්සරහින් යන්නේ නැහැ කියලා. හalleluya. සුදාන වහන්සේ ක්‍රියාත්මකයි. උන්වහන්සේගේ බලය ක්‍රියාත්මකයි මේ ස්ථානයේ. උන්වහන්සේගේ ආලේපය ක්‍රියාත්මකයි මේ ස්ථානයේ. උන්වහන්සේගේ ගින්න ක්‍රියාත්මකයි මේ ස්ථානයේ. හalleluya. ඔබට පුළුවන් ආපහු ජීවිතය යන්න. ඒක ඔබගේ අතේ තියෙනවා. නමුත් ඔබගේ මුළු ආදවතින්ම මුළු ආත්මයෙන්ම ඔබ විශ්වාස කරොත් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව අද ඔබ සුව වෙනවා. ආමේන්. සුව වෙනවා විතරක් නෙමෙයි. සුවය විතරක් නෙමෙයි දෙවියන් වහන්සේ ඔබට දෙන්නේ. සුවය කියන්නේ ඊටමත් සුළු දෙයක් දෙවියන් වහන්සේට. නමුත් ඒ සුවයට වඩා දෙයක් දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට දෙනවා. ආමේන්. ආමේන්. හalleluya. ඔබට උන්වහන්සේ සදා කාල ජීවනයේ උදෑසන දෙනවා. Hallelujah. Abdi නැවත වාරයක් මොදා පොසනා දෙමු නැන්ස. Right. අපි දැල්මින් වල පස්සේ සාක්ෂිවල පස්සේ දැල්මින් කියමු. ඒක right. සාක්ෂිවල පස්සේ දැල්මින් කියමු. අපි යමු සාක්ෂි කාලේ. සියලු අයහපත් වාතාවරණ යහපත් පත්‍ර වෙනස් කරන්න පුළුවන් වූ දෙවියන් වහන්සේට සියලුම මහිමය ගෞරවය. දේවයන්තුමනි චන්ද්‍රිකා සහෝදරිය පැමිණ සිටින්නේ ගෝකුල ප්‍රදේශයේ සිට ඇය කියනවා ඇයගේ ස්වාමි පුරුෂයා ගස් කපා කැබලිකට ප්‍රහාණය කිරීමේ හැකියාවක් කරන්න කියලා ඇය කියනවා ඒක ස්වාමි පුරුෂයාගේ කාරණාවක් සම්බන්ධයෙන් තමයි මේ ස්ථානයේ පැමිණියේ කියලා 2022 වසරේදී ඇගේ ස්වාමි පුරුෂයා හැකියාව කරන අතරතුරේදී
එම ස්වාපුරුෂයාට ඔහුගේ නීතිමය ප්‍රශ්නයකට යොමු වෙන සිදු වෙලා තිබෙනවා. එහිදී ඔහුට නඩු දෙකක් සඳහා යොමු වෙන සිදු වෙලා තිබෙනවා. ඇය මේ නිසා තාමත් ක්‍රීඩාවේ සිටියා කිව්ව 2001 වසරේ සිට. ඉතින් ඇය සරණක් නොමැතිව සිටින වෙලාවේදී ඇයට දැනගන්න ලැබුණා කිව්වා මේ විසඳුම් භූමිය සම්බන්ධයෙන්. ඉතින් ඇය සිතුවා කිව්වා මේ ස්ථානයට පැමිණෙන්න. ඉතින් දිනක් දෙවියන්තුමා ඇය ආඥා කළා තිබෙනවා. ඉන්පසුව ගිය සතියේ සිකුරාදා දින ඇගේ ස්වාමිපුරුෂයාට නඩුවක් සඳහා පෙනී සිටින්න සිද්ධ වෙලා තිබෙනවා. එහිදී ඇය කියනවා සිතාගත නොහැකි විදිහට ඇගේ ස්වාමිපුරුෂයා ඒ නඩුවෙන් නිදොස් කොට නිදහස් වෙලා නිදොස් කොට නිදහස් මං කියවනේ නඩු තියන අය ඉන්න නිදොස් කොට නිදහස් බලවත්නේ විශ්මිත දේ කරන්නා වූ අපගේ දෙවියන් වහන්සේට සියලුම ගෞරවය සහ මහිමය. දේවගතතුමනි මේ සහෝදරය පැමිණෙන්නේ හාල්ඇල්ල ප්‍රදේශයේ ඉඳලා. මේ සහෝදරිය ජේසුවට ආදරයෙන් ගෞ පිපිදීමේ දේවස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා දැනට මාස 6ක කාලයක් යනවා කියනවා. දේවගතතුමනි මේ සහෝදරිය කියනවා ගිය සතියේ ඉරිදා ඇගේ තාත්තට බඩේ කැක්කුමක් හැදිලා හොස්පිටල් එකේ නතර කරා කියලා. ඉතින් වෛද්‍යවරු කිව්වා තියෙනවා ඇගේ තාත්තගේ බඩේ පිළිකා ගෙඩි 4ක් තිබෙනවා කියලා. ඉතින් තාත්තට ගොඩක් අමාරු වෙලා තිබෙනවා. ඒ වගේම ඒ සොයා ගන්න බැරිව වෛද්‍යවරු කිව්වා තියෙනවා ඇගේ තාත්තගේ බඩය දාන්න වෙනවා කෑම කන්න බැරි වෙනවා කියලා. ඉතින් දෙවියන්තුමාට මේ සහෝදරිය කෝල් කරලා යාඥා කරගත්තා දිනා. ඉතින් ඒ සහෝදරිය කියන දෙවියන්තුමාගේ ඒ යාඥාවෙන් පසුව ඒ බඩේ දාන්න ඕනේ නැහැ කියලා වෛද්‍යවරු කියලා තියෙනවා. වගේම බ්‍රහස්පතින්දා වෙනකොට ඇගේ තාත්තට ඒ බඩේ කැක්කුම සුව වෙලා වෛද්‍යවරු ඇගේ තාත්තට ටිකට් කපලා නිවසට එන්න සැලැස්සුවා කියලා. ඉතින් Haleluya. Pilikah suwa karena oleh Dewan Wahase. Haleluya. දේවගන්තුමනි මේ අම්මෙන්ට මැසිපුරේ ඉඳලා මාසයක් තදබල හිසේ කැක්කුමක් තිබිලා තියෙනවා. කොච්චර වෛද්‍ය ප්‍රතිකාර කරලා සුව වෙලා නැහැ. නමුත් මේ ස්ථානයට ඇවිල්ලා දේවගන්තුමාගේ පළවෙනි යාඥාවෙන්ම මේ අම්ම හොඳටම හොඳ වෙලා තියෙනවා කියලා මේ අම්ම සාක්ෂි දරනවා. Amen. Wahyu dari Dewan Dewan Wahase. විශ්මිත දේ කරන්නා වූ අපේ දෙවියන් වහන්සේට සියලුම මහිමේ ගෞරවය. දේවගතුමනි මේ සහෝදරිය පැමිණෙන්නේ කඩහපොළ ප්‍රදේශයේ සිට. ඇය කියනවා ඇයට වසර 3ක කාලයක සිට තදබල නිදිබර ගතියක් තිබුණා කියලා වැඩක් කිරීමට නොහැකි වුණා කිව්වා. කිසිම වැඩක් කරන්න නොහැකිව අපහසුයෙන් සිටි නිදිමත ගතිය නිසා කියලා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණා කිව්වා. ඒ කිසි ප්‍රතිකාරයකින් ඇයට සුවයක් තිබුණේ නැහැ කියලා ඇය මේ ස්ථානයට සම්බන්ධ වෙලා දැන් සති 5ක කාලයක් වෙනවා කියනවා. ඇය පැමිණි සතියේ දේවගතුමාට කියලා ආඥා කරගත්තා කිව්වා. දේවගතුමාගේ බලවත් අත්දැකීම කරන කොටගෙන ඇය සම්පූර්ණ සුවයි කියලා ඇය කියනවා. ඒ වගේම නැවත ඇයට නිදිමත ගතිය කාලේ නැහැ. ඇය කිසිම අපහසුකින් තොරව ඇයගේ වැඩ කටයුතු කරනවා කියලා ඇය සාක්ෂි දානවා. දෙවියන් වහන්සේට සියලුම මහිමය ගෞරවය. Haleluya. Suci. Phone තියන ඔෆ් කරගන්න කතා කරන්න එපා. සියලුම සුව ප්‍රශංසා අපගේ දෙවියන් වහන්සේට. දේවගතුමනි මේ අම්මා පැමිණෙන්නේ ගම්පැලැස්ස ප්‍රදේශයේ ඉඳලා. මේ අම්මා සතියක් වගේ කාලයක් පමණ වෙනවා කියන අපේ දේවස්ථානයත් එක්ක සම්බන්ධ වෙලා. මේ අම්මා කියනවා මේ අම්මා පාන්දර නැගිටලා වැඩට යනවා කියලා. මේ අම්මා එක් දවසක පාන්දර නැගිටලා වැඩට යන්න හදනකොට මේ අම්මා යම් කිසි දෙයක් දැකලා ගොඩක් බය වෙලා තිබෙනවා. ඒ වගේ මේ දැකපු දේ නිසා මේ අම්මට හොඳටම උණ ගැනිලා අසනීප වෙලා තිබෙනවා. නමුත් මේ අම්මා කියනවා අපගේ දේවගතුමා යාඥා කරයින් පසුව ඒ අම්මගේ ඒ උණ ගතිය සුව වුණා වගේම වෙනදාට වැඩිය ඒ අම්මට වැඩට යන්න ශක්තිය ධෛර්යය හම්බෙලා තිබෙනවා කියලා මේ අම්මා කියනවා. ඉතින් සියලුම ගෞරවය සහ මහිමය අපගේ දෙවියන් වහන්සේට. දේවගතුමනි මේ සහෝදරියගේ කිව්ල ගෙදර ඉඳලා මේ සහෝදරියගේ නැගෙනිය රට යන්න බලාපොරොත්තු වෙන ඉඳලා තියෙනවා. නැගිටිය රට යන කොච්චර කාලයක් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ? ඊට පස්සේ එයා මේ කෝස් එක කරලා ෆයිල් පාරක් දුන්නාට පස්සේ සති දෙකකින් ලොක්ට්‍රේන් සිලෙක්ට් වුණා. ඊට පස්සේ සති දෙකකට කලින් තමයි එයාගේ ස්කයිප් ඉන්ටර්විව් එකම කොහොම ඉවර කරලා තිබ්බේ. ඉතින් මේ
මම මෙතෙන් හැම දවසකම මම යාත්‍රා කරනවා මම දෙවියන් වහන්සේ අනිවාර්යෙන් ඇයට මේ කරුණාව දෙන්න ඕනේ යන්න කියලා. ඉතින් මම මේ ස්ථානයට ෆයිල් දෙන්න හැම දවසකම අපි කියන්නේ අපේ ජීවිතේ හාස්කම තමයි ඉන්නේ. හalleluya. අය ගහපු හැම දවසම ජීවිතේ හාස්කම. ඉතින් වෙබ් එකේ 15000ක් වැඩි පිරිසක් ඉන්නවලු. වෙබ්සයිට් එකේ 15000ක් වැඩි පිරිසක් ඉන්නවා ඉන්ටර්විව් එකට. ඉන්ටර්විව් එකේ ඉන්ටර්විව් ඔක්කොම කරලා ඇග්‍රීමන්ට් එන්න. ඉතින් මෙයා සති දෙකයි වෙබ් එකට දාලා ඉතින් සති දෙකකින් මෙයාට මේ ඇග්‍රීමන්ට් එකක් අයිවිල සයින් කරා. දැන් මාසයක් ඇතුළත යන්න පුළුවන්. හalleluya. පේනවා නේද මෙතන ආවන්ගේ බලය. අනුග්‍රහය. ඒ වගේම මේ අපිට ගෙදර ඔක්කොම දෙන්නේ නැහැ. මේ දුව ඉස්කෝලේ දාගන්න මම පාස්ටර් දෙන්නෙක්ට ඇවිල්ලා යාඥා කරා. ඊට සින්තෝගේ ඉද්දි මම යාඥා කරා හාස්කමක් වෙන්න ඕනේ දැන් කියලා පාස්ටර් ඊට පස්සේ පාස්කෝ බය වෙන්න එපා දුව ඉස්කෝලේට අරගෙන ඉවරයි කියලා. ඊට පස්සේ සාමාන්‍යයෙන් කිව්ලේ ගෙදර හරිය ඉස්කෝල 4කට 5කට කපනවා. නමුත් මේ ඉන්ටර්විව් එකේ ඔක්කොම සාකච්ඡා කරලා මේ මට ඉස්කෝල 2කට විතරයි කැපුවේ කපලා මේ අනිත් ඉස්කෝල බෝඩ් එකේ තියෙන්නේ අපි එක අතාරින්න කිව්වා. එහෙම සාකච්ඡා කරලා ඉස්කෝල 2කට කපලා මේ 85න් තමයි ගත්තේ ළමයි. දුවට 85ක තමයි ලකුණු තිබ්බේ. ඉතින් එයා මේ නම් තියනවා. ඉතින් දෙවියන් වහන්සේ තමයි හැමදේම කරන්නේ. ආමේන්. හalleluya. මෙතෙන් ආව ස්වාමීන් වහන්සේ කිසි කෙනෙක් ඉස්සතින් හරින්නේ නැහැ. ආමේන්. අපි උදා ප්‍රසන්නාද දෙමු වහන්සේට. සියලු මහිමේ ගෞරවය අපේ දෙවියන් වහන්සේට දේවගැතුමනි මෙම මව් පැමිණ සිටින්නේ ආරම්භ ප්‍රදේශයේ සිට ඇය කියනවා යේසුස් ඔබට ආදරේ නවපිටිමේ දේවස්ථානයට සම්බන්ධලා දැනට සත්‍ය කාලයක් වෙනවා කියලා ඇය කියනවා ඇය මේ ස්ථානයට පැමිණියේ ඇගේ පුතාගේ යම්කිසි කාරණාවක් සම්බන්ධව කියලා ඇය කියනවා ඇගේ පුතා ඕමාන් දේශයේ ඇගේ පවුලත් එක්ක ජීවත් වෙනවා කියලා ඉතින් ඔහුගේ පුතා හදිසියෙම තීරණය කළා තිබෙනවා පවුලේ අසමගියක් නිසා නැවත ලංකාවට සියලු දේ අධ්‍යයනය පැමිණෙන්න කියලා ඇයට දුරකථන ඇමතුමක් දී කියලා තියෙනවා. මේ නිසා ඇය බොහෝ වේදනාවෙන් සිටියා කියලා කිව්වා. ඒ නිසා ඇයට දැනගන්න ලැබුණා කිව්වා මේ ස්ථානයේ බොහෝ බලවත් හාස්කම්වන සාක්ෂි සිද්ධ වෙනවා. දෙවනහන්සේ පුදුම දේවල් කරනවා කියලා. ඒ නිසා ඇයත් සිතුවක්ව මේ ස්ථානයට ඇවිත් බලන්න ඕනේ කියලා. ඉතින් ඇය මේ ස්ථානයට ආවා කියලා කිව්වා ගිය සතියේ. ගිය සතියේ ඇවිල්ලා දේවගතුමාට ඔහුගේ පුතාගේ ඡායාරූපයක් වෙන්න යාඥා කරගත්තා කියලා කිව්වා. ඊට පස්සෙ දින දෙකකට පස්සෙ ඔහුගේ ඇගේ පුතාගේ දුරකථන ඇමතුමක් ලැබුණා කියලා කිව්වා. අම්මා මම නැවත ලංකාවට එන්නේ නැහැ. පවුල සමාදානයි. ඒ තුන හැම ප්‍රශ්නයක් විසඳුමක් හalleluya. ආමේන්. හalleluya. ඉතින් සහෝදරි ඉදිරින් යාපැත්තේ ඉන්නේ. ඉතින් මම කඩේට යනකොට මේ කඩේට යනකොට සහෝදරි කඩේ තමයි ඉන්නේ. ඒ කියන පාස මම එනවා මට දෙන්න දවසක එනවා කියලා. ඉතින් ගොඩක් සතුටුයි මේ ආලකාල ගොඩක් අය මෙතෙන්ට ඇවිල්ලා දේවස්ථානට ඇවිල්ලා විසඳුම් අරගෙන යනවා. ඒකෙන් ගොඩක් දාන කරන දේවල් විභාග කරනවා. Hallelujah. Hallelujah. तो सर्वदारे सर्वमंगल देविया नाम से तुम्हारा से यीशु के नाम में नबी के बाद हम नबी आने और दास से भगवान से बात सब स्तुति करना दस देवदास से बात देवदास के भगवान से बात करना प्यार ने देवदास से बात करना ये देवदास से असल में स्वभाव से कि ये सेवक के दिशा में विरोध करना प्यार ने वहां से खुद में करना देवदास वहां से विरोध बात එක කොරින්තියේ 18 බයිබල් එකේ ඔබට බලන්න පුළුවන් මේ ටීවී එක දිහා. එක කොරින්තියේ 18 හැමෝම පෙළගත්තද? රයිට් කියන්නේ මක්නිසාද කුරුසියේ වචනේ විනාශ වන්නට මොඩකිනේ. මක්නිසාද හැමෝම අහුම්කන්ද පිටිපස්සේ ජීසස්ගේ කෑම පිටිපස්සේ දාගෙන බස් කනවාද මොනවාද කනවා දේශනා කරනවා. මොකක්ද කියන්නේ?
මක්නිසාද කුරුසියේ වචනය විනාශ වන්නන්ට මෝඩකම. විනාශ වන්නන්ට right. කොහොමද උදේ? මේ බලන්න පොත් දෙකක් තියෙනවා කියලා. මම කිව්වා නම පොත් අරගෙන ඉඳලා යුද්ධේ ඉන්න. අයියෝ මක්නිසාද කුරුසියේ වචනය විනාශ වන්නන්ට මෝඩකම. විනාශ වන්නන්ට කුරුසියේ වචනේ මෝඩකම. මොකද්ද විනාශ වන්නන්ට කුරුසියේ වචනේ මෝඩකමක් කියලා කියන්නේ? දැන් ඔබට අහන්න ඇහෙන්න ඇති ජේසුස් වහන්සේ කුරුසියේ වචනේ මොකක්ද? මොකද උන්වහන්සේ කුරුසියේ වචනේ? උන්වහන්සේ අපේ පාපය අයිතිවම නෙවෙයි. උන්වහන්සේගේ මිල උන්වහන්සේ කුරුසියේ ඉඳලා අපි විඳින්න දීප වේදනාව අපි යන්න දීප අපහාය අපේ ජීවිතේ අපි කරපු පාපය අපි විඳින්න දීප වේදනාව හැම දෙයක්ම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ කරනවා. ඒකයි කුරුසියේ වචනේ අපේ පාප අපි ප්‍රවෘත්ති කර යන්න දීප මේ ලෝකේ අපායට සදාකාල ජීවිත මිලට ආමෙන් අපි යන්න තිබ්බේ ජීවිතයට ජේසුස් වහන්සේ දැක්කා මම මරුවා වූ මිනිස්සු විනාශ වෙලා යන ජීවිතයට යක්ෂයාගේ පැත්තේ අය හැම කෙනෙක්ම ජීවිතයට ආමෙන් ජේසුස් වහන්සේ උන්වහන්සේ උන්වහන්සේ ස්වර්ගයට උන්වහන්සේ දේවත්වයේ උන්වහන්සේ අතහැරලා උන්වහන්සේ මේ පොළොවතාවා ගාව මනෝමනෝගේ තුනේ මම පොරොසස ඒ උන්වහන්සේ ඉන්නකොට දෙවේ අවුරුදු 30 උන්වහන්සේ ජීවිතය කුරුසේ උන්වහන්සේ පිට කරලා අපි ලෝකාවේ ශාපේ අපි අන්තයේ පිළිවෙත නමුත් ජේසුස් වහන්සේ මේ ලෝකයේ මොනවාදේ අපි නිරේ ස්වර්ගයේ දෙන්නා අපි මේකේ වල පුදුමද මේකේ වල අපි මනුස්සයන් කියනවද ඒ මිනිස්සු දෙවියන් මේ ආරම්භකම මේක හරි මොඩම මොනවද මේ කියන්නේ ජේසුස් ඔබගේ ජේසුස් වහන්සේ තවත් කෙනෙක්ට ඒ ගණන් ගන්න නැහැ. ඒ අයියෝ මොනවාද හාලෙලියට කෑ ගන්නවද? උඹලා දැනනවද දැන්? උඹලගේ ආවල් ආගම අතහැරලා ඔබ ආවල් ආගමනේ ආවද? උඹලා හරි ගියාද? දැන් උඹලට සල්ලි දුන්නද? උඹලා තමයි සල්ලි ගන්න මම නම් දෙන්න කතාව. උඹලා මොනවද ලැබුණේ? ඕම තමයි මිනිස්සු කියන්නේ. ආමෙන්. ගමෙන් ගන්නවා. මම නන්නේ නැත්නම් මේ කියන්නේ මම අන්නට හාලෙලිය කියලා යනවා. අන්නර අදුසල කෑ ගහන්න නැත්නම් ඒ මිනිස්සුන්ට දෙන්නේ මොකද්ද? කුරුසේ වචනය විනාශ වෙන මනුස්සයන්ට මොනවද? Hallelujah. Ini minisungke yasya, ini minisungke as under kerla. As under kerla minisungke. Jesus Christ, whatever it is, as under kerla. Ini kan, apa yang kerla? Brother, sister, orang ini Jesus Jesus kerla. Mangkuri, bukan? Memang ada. Ikulan ketirin na. Working yasya. अंधकार බලවේග ඒගොල්ලන්ගේ ජේසුස් වහන්සේ නොපෙනෙන පිස ඇස් අන්ධ කරනවා. අන්ධයට වේවදානේ? නෑ මේ අන්ධ. යෝහාන 15:16 කියනවා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නම් මම තමයි නුඹව තෝරගන්නේ. හalleluya. අනේ ඒක නම් ගන්න හොදක් කරනවා. ජේසුස් කියනවා මම තමයි නුඹව තෝරගන්නේ. මේ අහන්නේ හොඳට දෙනවා. ජේසුස් වෙන තවම අහන්න පුළුවන්.
කරන්නේ කවුරුන්නේ? ඌරු බලන්නේ. ඌරා ඔයගොල්ලෝ ලස්සන මොට්ටයක් දාලා ඔය නිදිකවතු කොට්ටේ වල ඉන්නවා. බලන්න ආරම මාළිකම තමයි. ජේසුස් වහන්සේ කිව්වට ඒගොල්ලන්ගේ ඇස් අන්ධ වෙලා තියෙනවා. ජේසුස් වහන්සේ දකින්න බැරි විදිහට යක්ෂයා ඒගොල්ලන් කුලා කරනවා. අද කොතන කිව්වත් වැඩක් නැහැ. දැන් ඔබේ ජීවිතේ ඔබට ඒගොල්ලෝ කියන දසුසර වෙන ගමේ අය අනේ උඹලා මෙහෙම යනවාද? උඹලා යාගම අත්හැරලා යනවාද? උඹලා පාවා දුන්න නේද බං? උඹලා යාගම ඔය අතුසන් කියන්නේ එහෙම අහලා තියෙනවා. පේනව නේද? ඒ අයට මොකද මක්නිසාද කුරුසේ වදිනේ විනාශ වන්නන්ට මොඩකම. මොඩේ. හalleluya. මොඩකම. හalleluya. ඒ අය කැමති නෑ උන්ගේ පාපය අතහැරලා ජේසුස් වහන්සේව පිළිගන්න. කුඩු ගහන එක්කෙනා කැමති නෑ කුඩු අතහැරලා ජේසුස් වහන්සේව පිළිගන්න. ඒ ජේසුස් වහන්සේව පිළිගත්තම මොකද පාපය අතහැරින්න සිද්ධ වෙන්නේ. හalleluya. ජේසුස් වහන්සේව පිළිගත්ත ගමන් ඔබ පාරණ ජීවිතය ඔබට අත්හැරින්න සිද්ධ වෙන්නේ. ඒකට කැමති නෑ. පරණ ගුණ අපිට මන්චි හොඳයි. අයිස් ඉදලන්නේ. අයිස් නැහැ. ඒකේ නිදෙට කැමති නෑ ජේසුස් වහන්සේ පිළිගන්න. ඉතින් උන්ට මොකද්ද? මේ ගුරුනානි කතා කරලා උ කැමති නෑ පිළිගන්න. අපි කොහොමද Hallelujah. Hallelujah. ඒකයි ජේසුස් වහන්සේ ගාවට බලාගෙන ඉන්නවා හාස්කම් වෙනවා පුදුම දේවල් වෙනවා දන්නවා වෙනවා කියලා ඒ ඉන්න කැමති නෑ. ඇයි ආපු ගමන් මොකද පාපය අයින් කරන්න සිද්ධ වෙනවා. උන්ට මොන ආලෝකයද උන් කැමති අන්ධකාරයේම ජීවත් වෙලා කාලකන්ණි වෙලා අපායට යන්න. නමුත් ජේසුස් වහන්සේ මොනවද කියන්නේ? වචන මොකක්ද? මක්නිසාද කුරුසේ වචනේ විනාශ වන්නන්න මොඩකම. මම ඔබ කියන ඔබ හරි වාසනාවන්ත වෙනවා. මිනිස් ගන්නේ මිනිස්සු කොහෙද යන්නේ කියලා. ඔබ දන්නවද ජේසුස් වහන්සේ කුලේ විතරයි ස්වර්ග රාජ්‍යයට අපිට ඇතුළු වෙන්න පුළුවන්. ජේසුස් වහන්සේ නොදන්නේ හැම කෙනෙක් නෑනේ සදාකාලික ජීවිතය. මොකද උන්වහන්සේම සත්‍යයි. හalleluya. දෙවියන් වහන්සේ සිටිනවා ඔබ ස්වර්ග රාජ්‍යයේ පංගුකාරයෝ. හalleluya. ස්වර්ග රාජ්‍යයේ පංගුකාරයෝ ඔබ. ඇයි ඔබ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබගේ ගැලවුම් කවුරුහරි ඔබ තෝරගෙන තියෙනවා. මම දෙවියන් ජේසුස් වහන්සේ නැහැ ඔබ ඉන්නවා. ඇයි ජේසුස් වහන්සේ මම තමයි නුඹලව තෝරගන්නේ. මගේ යාළුවෝ ඉන්නේ මගේ බලාගෙන ඉන්නේ අවශ්‍යකට බලන්න එපා. එතකොට ඔබ වචනේ අහගෙනම මේ ගණන් වටපිට බල බල ඉන්නවා. වටපිට බලන්න එපා මේ වත්. මෙයා තවදයක් මම ඔබට කියන්නේ. මම දොරවල් කෑගෙනකොට කුස්සිම තේරුමක් නෑ ඔයගලන්ට. යාකෝබ් 1:20 වෙලා ගන්න. යාකෝබ් 1:20. යාකෝබ් 1:20 මම අමතර වචනේ කියන්නේ. යාකෝබ් 1:20. ලක්ෂණ දෙකකින් පොඩ පෙරලෙන්න යාකෝබ් 1:20 කියන්නේ නමුත් නුඹලා රවටගන්නේ වචනේ අසන්නව පමණක් නොවි ඒ පිළිපදින් නොවෙන්න. මෙතන මොකද කියන්නේ නුඹලාම රවටාගන්නේ වචනේ අසන්නව විතරක් වෙන්න. දැන් මම කියුවා කුරුසේ වචනේ ගැන ඔබට ඒක අසලා ඔබ මේක මේකෙන් ආර මේකෙන් පිට කරන්න එපා. හalleluya. වචනය අසලා විතරක් නෙමෙයි
පිළිපදින්නෝද වෙයල්ලා. ඒ කියන්නේ වචනයේ බලය කියන්නේ ඔබ පිළිපැද්දොත් විතරයි. නැත්නම් ඒකත් බලන්න වෙනවා. හරියද? වචනයේ බලය කියන්නේ ඒ වචනේ අසලා ඒ වචනේ ඔබ පිළිපදින්න. ආමෙන්. පිළිපදින්න නැති වෙනකන් ඔබ වචනේ ක්‍රියාව දාන්නේ නැති වෙනකන් ඔබට කවදාවත් ඒ වචනේ තුළ තියෙන බලය ඔබට දකින්න බෑ. ආමෙන්. ඒකයි ඔබ යේසුස් වහන්සේ ගාවට ඇවිල්ලා දැරීම ලබලා ඔබ ජීවත් වෙන්නේ කවුරුහාත්මද? ඇයි? වචනේ අහනවා නමුත් ඒක පිළිපදින්නේ නැහැ. ක්‍රියාවට දාන්නේ වචනේ. හැම වෙලාවෙම හොඳට මතක තියාගන්න ඕනේ. ඔබ මේ වචනේ ක්‍රියාවට දැම්මොත් පිළිපැද්දොත් විතරයි ඔබ ප්‍රතිඵල දෙන්නේ. ආමෙන්. හalleluya. මේ කියවල වචනය පිළිපැද්දොත් විතරයි ඔබට ප්‍රතිඵල දෙන්නේ. නැත්නම් ඔබට පල්ලියාව දෙවිච්ච බවකාරයයි වේදිච්ච බවකාරයයි දෙන්නවත් වෙන්නේ. ඒක කවුද? මගේ අනිත් කවුද? ගොඩේ. දෙපැත්තක ඉන්නේවා. කිතුරු තාමත් ඉන්නේ දෙපැත්ත. යාඥා කරලා ඉන්න වැඩි ආරක්ෂාවට මුක්තිය දෙන්න. දේවාලයේ. ඔව්. ලඟින් කියන්නේ දෙපැත්තක ඉන්නවා. ඒක හදලා ඒක කරලා කිතුරු ගමනේ දෙපැත්තේ ඉඳලා හරියන්නේ නැහැ. ඒක යේසුස් වහන්සේගේ හරියට හිතන්න ඕනේ. නැත්තම් පරණ පාපේකම යන්නේ. ඉරිදා විතරයි ක්‍රිස්තියානි. ඉරිදා ක්‍රිස්තියානි නෙවෙයි ක්‍රිස්තියානි. ඉරිදා විතරක් දෙලගේ අනේ මම දෙවියන් වහන්සේගේ මට නොපෙනෙන බලය ගැන දේවල් වලට කියනවා. අපි නැදේ කෙලි වදන් තිබ්බද? ඉරිදා හරි ආත්මික. praise the Lord. Jesus විතරයි. ඕනම ස්වර්ග රාජ්‍ය පොළොවේ විතරයි. That's your sister. brother is the Lord. අදලාගෙන මෙවුවා කියනකොට අපිට බලන්න පත්තිය. හalleluya. ක්‍රිස්තියානි වෙන්න ක්‍රිස්තියානි වෙන්න එපා. ළඟින් ඉගෙන ක්‍රිස්තියානි වෙන්න එපා. ක්‍රිස්තියානි වෙන්න. ආමෙන්. හalleluya. වචනේ එනකොට වෙන්නේ. විතුණන් විව හදාගන්න කියන්නේ. හalleluya. නැත්නම් කියයි පාස්සේ හිල් ගහනවා කියලා වචනද මම කවදාවත් මේක වචනේ හිල් ගහන්නේ මට හිල් ගාලා වැඩක් නෑ. හිල් ගහනවා නම් ගහනවා අය මොකටද දෙදෙන්න. අය වචනේ ගහන්නේ. හalleluya. ඒ නිසා ඉන්නකල කිසිම වෙන්නේ මානේ. ඔය පොළොවේ අයින් කරගන්න ඔය මුලාව ඔයගලන්. ඉරිදා ක්‍රිස්තියානි මේක අයින් කරගන්න. බොරුව. ළඟින් කියන්නේ නිකන් බොරු කරන් දෙපාරේ. කවුද දෙයක් දාගෙන ඉන්නවා. අර මීයේ ගාව. එක පැත්තක මාළු තියනවලු. දැන් කුකුලා කරවල දිනවලු එක පැත්තක කරවල තියෙනවා. දුර දුරනාවල්. අර නුවර තියනවලු එරලා අරගෙන. මාළු එහෙම වෙන්න එපා. එක්ක මාළු නම් මාළු කරවල නම් කරවල. සිතුනෝ ඕම තමයි. එදිනා මොන නෙමේ ගෙදරදී. ඒක වෙන්න එපා. ජේසුස් වහන්සේ පස්සේ නෙමේ ගෙදරදී ඉන්නවා. හalleluya. ජේසුස් වහන්සේ
එනවා. ඔබ ගමන් කරන යේසුස් ඉන්නවා. අර දීපිකාවල කියනවා මම ස්වර්ගයේ ඉන්නේ ඔබ ඉන්නේ පොළොවේ ඉලවලදී ඔබ මම වන්නේ. ඔබගේ කොහෙද ඈතට යන්නේ. ඔබ හිතන්නේ පල්ලිඩාවම හෝලි වෙන්නේ. මොනවද හෝලි වෙන්නේ? අනේ අම්මනේ නෑ දෙවියන් වහන්සේලා ප්‍රසන්න ජීවිතයක් ඔබ ගත කරන්න. හalleluya. ඒක ස්වාමීන් වහන්සේ කොටයි. ස්වර්ගයට යන්නලා ඔබ තව කෙනෙක් කරලා ඔබ තනින් තමයි යන්න ඕනේ. ඒ නිසා ඔබගේ අතුලාන්ත ඇත්ත ඔබගේ ජීවිතයේ තියෙන අතුලාන්ත ඇත්ත ඔබ කවුද කියලා දේශික දෙන්නේ. ජේසුස් කියන්නේ මම මේ වගේ මිනිස්සෙක් කියලා. ආමේන්. ඔබගේ අතුලාන්තය ජේසුස් දෙන්නේ. ඔබගේ අතුලාන්ත දැන් මට සුද්ධමනස සම්පූර්ණ දෙයක් තමයි තාම බලක පෞතින ඔබගේ ජීවිතේ. ඔබ ඒක සමාවරණ නැති අයත් ඉන්නවා. පරණ පාපය සමාවරණ නැහැ. මතක් කරන දේශකේ සමාව ගන්න දේවල් වලට ඔබ. ආමේන්. හalleluya. මගේස ජේසුස් දැක ගන්න. ආමේන්. ඔබ හොඳට මතක තියාගන්න. ජේසුස් වහන්සේ උන්වහන්සේගේ ආත්මය වාර කරේ දෙවියන් වහන්සේ. අනේ ඔබගේ ආත්මයට ඔබ තමයි වගකීම් ගන්න. මම අයියා නිසා වැටුණා. මම මෙයා නිසා වැටුණා. මම පාස්ටර්ගේ වචන නිසා වැටුණා. මම පල්ලි යන්නේ. මම මුදිනවා කියලා කරනවා. ඔබේ උණ බලන්නේ. ඔබ මෙහෙමයි කියනවා පාස්ටර්යා. පාස්ටර්යාගේ බොම්බර දෙයක් මට ඉඳලා ඇයිද තිබුණා මම අයින්නවා පාස්ටර්යා හිත නැහැ. මේ අහන්න හොසෙයා අතරේ හයියනකොට හොසෙයා අතරේ ඉක්මනට හොසෙයා අතරේ හොසෙයා අතරේ මෙතන හොසෙයා අතරේ හයිය කියනවා මාගේ සිත විනාශ වෙන්නේ අනේ වගේ පදයක් තියෙනවා හොසෙයා අතරේ දැනගැනීම හොසෙයා මාගේ සෙනඟ දැනගැන්ම නැතිකමින් නාස්ති වී සිටිති. මගේ සෙනඟ දැනගැන්ම නැතිකමින් නාස්ති වී සිටිති. කාගේ සෙනඟද? කාගේ සෙනඟද? මාගේ සෙනඟ කවුද? දෙවියන් වහන්සේ. ඉරිද දෙන්නේ අනේ පාස්ටර් වැරදිකම. දැන් සමහර අය ඉන්නවා සැලුන් පෝස්ට් කරන අය ඉන්නවා මම බය නැතුව අන්තන්දා මේකක් ගන්නවා පාස්ටර් මොනවාලියක් වන්දන්න මට ඉඳලා බෑ යා වන්දන්න ඉතින් දෙවියන්වා යේසුස් වහන්සේ ආවනම් මොකද කරන්නේ අර මනමාලිව අන්දන්න ඉන්නවා යේසුස් වහන්සේ අපිට කියන්නේ මොකද අද මම දරුවෝ සේවය කරන දෙන්නේ නැහැ නේද සැලුන් පෝස්ට් ජේසුස් වහන්සේ වඩා මොනවද වෙලාන්නේ ලෝකෙට තමන්ගේ දේවල් වලට ප්‍රේම වෙලා අයියෝ මම සමහර අය ගැන හිතනවා ඇයි මේ ජීවනයේ අධිපතියව ඔබ ඇලුම් ලක් කරන්නේ ඔබට වෙලාව නැද්ද ජේසුස් දෙන්න ඔබගේ ගැට මොනවද දරුවනේ කරන්නේ නමට ක්‍රිස්තියානි නමුත් ජේසුස් වහන්සේ දෙන්න දවසක් නෑ ජේසුස් වහන්සේ දෙන්න එක පැයක් නෑ ජේසුස් වහන්සේ වෙනුවෙන් ගත කරන්න එක කාලයක් නෑ ඔබට මම ඊයේ කිව්වා ප්‍රශ්නයක් ආවට පස්සේ නෙමෙයි ඔබ යාඥා කරන්න ඕනේ ප්‍රශ්නයක් එන්න ඉස්සෙල්ලා ප්‍රශ්න ආවට පස්සේ ඔබ එකන්න බෑ ඉංග්‍රීසියට පෙන්නන්නේ නැද්ද කියලා ජේසුස් වහන්සේ මට තනන්න ඈ උඹ මට කාලයක් දුන්නාද මොකද වෙලාවක් දුන්නාද? මොකද යාඥා කරාද? දැන් ප්‍රශ්නයක් ආවම කිසි ප්‍රශ්නයක් ආවම දැක බඩගාලා මමත් කතා කරනවා දේශක මාමුල ඉන්න බය ගන්න.
නමුත් ප්‍රශ්නයක් එන්නේ ඉස්සෙල්ලම නම් වෙන්නේ. ඒකට ඔබ පිළිතුරු හොයලා නැහැ. ආමේන්. හalleluya. ඔබ මේ කරන මේ පොළවේ කිසි දෙයක් අවදාන වැඩක්. ඔබ ස්වර්ගයට කරන එකම සේවය කවදාහරි ඔබට වැඩක් tie දෙවියන් වහන්සේ ස්වර්ග රාජ්‍ය ඔබ හිතන්න එපා මෙතන ඉරිදල පල්ලියක් කියලා ස්වර්ගය නැහැ කියලා. ඉරිදල පල්ලියාවල ස්වර්ගය නැහැ. හොඳට මතක තියාගන්න. ඒක යේසුස් කියන්නේ මට ස්වාමීනි කියන එකවත් ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ කියලා. මම ඔබ වහන්සේ නාමයෙන් අකුදුරු කරා කියනවා. කොහොම නැගිටිනවා කියනවා. බලවත් ප්‍රාර්ථනා කරා කියනවා. නම් යේසුස් කියනවා පල්ලියට යන්න මම බලන්න ගන්නවා. ඉරිදල ඇවිල්ලා ෂේක් වෙලා නමස්කාර කරලා ගියා කියලා කවදාවත් ස්වර්ගයට යන්නේ. පළමුව උන්වහන්සේගේ රාජ්‍යය උන්වහන්සේගේ ධර්මිෂ්ඨකම විශ්වාසය. මම මේ කරුණාවෙන් ගාමිසුනා මේ කරුණාවෙන් ප්‍රසීල කරපන්න දෙවියන් වහන්සේට මගේ හොඳ ධර්මමයස මම යේසුස් වහන්සේ අල්ලගත්තේ මට වයස අවුරුදු 20 මම යේසුස් වහන්සේ අල්ලගත්තා. හalleluya. මම ඥානකම් දෙවියන් වහන්සේ සේවය කරා. හalleluya. බලන්න මාගේ සේවය දැනගන්න කරේ නාස්සේ සිටි. දැනගන්න නැති තමයි ඔබ නාස් වෙලා අදගෙන ඔබ ජීවිතේ ගන්න දේශනේ මට සමාවෙන්න මම ඔබ වහන්සේට මගේ කාලය වෙන් කරනවා. ඔබට දේශනේ විතර ඉන්න කාලයක් නැහැ. නැත්නම් දේවල් බොයි වෙන හම්බෙන්න අම්මෝ උඩ කාලේ කියනවා. ගර්ල්ෆ්‍රෙන්ඩ් හම්බෙන්න පය දරන දැක්සිලා යනවා. ඉරිදත් කරවල යනවා. ෆිල්ම් බලන්න පාපු ඇවිදින්න ඉරිද දාගන්න. අනිත් ඔය ෂෝකේ නේද? අර මම කිව්වා පොතේ යන්න අද ඇවිල්ලා තියෙන අන්න ආශිර්වාද. මේක පාසල් වල ඉඳන් අන්න ආශිර්වාද. මම කියන දේ අහලා දේව කමකට වෙලා තියෙනවා. ආමේන්. කීකරුකම නැත්තම් මොන සේවය කරා ඊට ගියද අද දෙසනවා දෙසිතා කොහොමද මම දන්නේ මම නම් දන්නේ සුද්ධාන්තෙන් අන්තපදලා රයිට් ඊට පස්සේ පුජා අපි අර ඉව බයිබල් පදේට ඉවස අවසානයේ ඒක කොහොමද මේ තියලාද නමුත් ගැලවෙන්නා වූ අපට ඒක දෙවියන් වහන්සේගේ බලය. බලන්න මෙතන හොඳ අකුසලනාද දෙවියන් ගැලවෙන්නා වූ අපට මේක ඔබ ගැලවෙලා ඉන්නවා. ඔබ ගැලවෙලා ළඟින් කෙරේ කොහොමද ගැලවෙලා මොකක්ද කිව්වේ ගැලවෙන්නේ? මොකද ගැලවෙන්නේ? පාපේ ඔබ ගැලවෙන්නේ පාපේ. ආමේන්. හalleluya. ඔබ ගැලවිලා තියෙන පාපේ ගැලවෙන්නා වූ අපිට ඒක මොකක්ද කියන්නේ? බලය. විනාශ වෙනඳ මොඩකම. නමුත් ගැලවෙන්නා වූ අපිට ඒක දෙන්නේ සිල්පදේ. ආමේන්. හalleluya. අතෝද අකුසලනාද දෙවියන් වහන්සේ. දැන් මම කියුවා. දැන් මුද්‍රා. දැන් පුළුවන්. මම බයිලා යනවා. පාස්තරේ අnder නිරුව මෙතන යනකොට ඔක්කොම අත්දැලා අනේ යමල්ලා යන්න පුළුවන් ඊට පස්සේ ගෙදර ගිහලා කුසුස්නාලා පුළුවන් පොන්න ඔබ තමයි දන්නේ කිව්වේ නෑ ඒක අහලා ඔබ මොනවද කරන්නේ ඔබගේ වැඩේ නෑ හalleluya දෙවියන් කරන්නේ ඔබ දේවදාසව විදේශය කරෝ හalleluya විදේශය කරන්න එපා හොඳට මතක තියාගන්න දේවදාසව විදේශය කරන්න එපා විදේශය කරන්න නෑ මේ දේවදාස දෙන වචනය ඔබ පිළිපදින්න වැරද්දක් කියනවා මෙයාට තව දෙයක් මම කියනවා
දේවදාසෝ දෙන හැම එකම ගිලින්න එපා. ඒකත් මම කියන්නේ. දේවදාසෝ දෙන හැමදේම ගිලින්න එපා. අතරමැද ඒකේ නෝඩක් තියා ගන්න එපා. අරපල්ලි අනිත් පල්ලි අරපාස්තරේ පාස්තරේ අමෙරිකාවේ අමුතු බලයක් නැහැ. යන්න පල්ලිය කියනවා. යන්න දේවදාසන දෙනවා කියනවා. ආස්තර්ස් අඳුරන්න ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔතනින් කරන්න යන්න එපා. අමුතුවාරයට යන්නේ නැහැ දෙවි. ඔබට දේවදාසතුනි ගණනකට මේ අලුතයක් වෙන්නේ නැහැ. Haleluya. 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 මේ කියන්නේ ඇත්ත. ආමෙන්. Haleluya. මම බැරි නම් කවුරුත් නෙගිලා යන්න බැහැ. ආශ්‍රය ආශ්‍රය තමයි මම කවදාවත් කියන්නේ කිසි පාස් කෙනෙක් ආශ්‍රය කරන්න බෑ ආශ්‍රය කරන්න. නමුත් දුවත් දෙපයි පාස්. දුවත් දෙපා. ඔබට තමයි හරියන්නේ. ඔබට තමයි ආශිර්වාදය ලැබෙන්නේ. ඔබට බලය දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ආශ්‍රය කරන්නේ ඔබට දෙවියන් වහන්සේ බලය දෙනවා. ආමෙන්. ඒක මේ බයිබලයේ ආශ්‍රය කරන්නේ නෙමෙයි. ඉතින්ම ආශ්‍රය බලය දෙනවා කියන්නේ නෑ. දෙවියන් වහන්සේ විශ්වාස කරන හැම වෙලෙම උන්වහන්සේ බලය දෙනවා. ආමෙන්. ඒ නිසා ඔයාලගේ විශ්වාසයලවන්න උදාහරණ නැත්නම් මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඔබටම බලය දෙන්න විසඳගන්න. පාරක් කතා කරන්න ඕනේ තමන්ගේ දේවදාසට කතා කරන්න ඕනේ නැහැ. ඇයි? සුද්ධාමයන් වහන්සේට බලය දෙන්න තියෙනවා. ඒ බලය ඔබ දන්නේ. කතා කරන්නේ යේසුස් වහන්සේ නාමයෙන් කුණාතුර කතා කරන්න. මගේ කුණාතුර යේසුස් වහන්සේ නාමයෙන් පහළවෙයි. ඇයි? මගේ මනසට දෙවියන් වහන්සේ අහන්නේ. ඔබ යේසුස් වහන්සේ අහන්නේ නැද්ද? ආමෙන්. හalleluya. Haleluya. Jadi kita dalam apa yang kita Haleluya. Amin. Haleluya. Ini sama kita berterima kasih dari kepada kami. Yesus Kristus karya puri kerana. Yesus Kristus kerana kami disini. ජේසුස් වහන්සේ වගේම ඔබ ජේසුස් වෙනුවෙන් කාලය වෙන් කරලා ජේසුස් වෙනුවෙන් ඔබ ජීවත් වෙන්න. වචනේ අසන්නව පමණක් නෙවෙයි ඒවා පිළිපදින්න මේ අන්ත ඔබගේ ජීවිතේ ඔබ වැඩි හරියක්ම ෆෝන් එකේ කාටද කතා කරන්නේ? මට මගේ ආත්මයට ඇවිල්ලා එක්ක බොයිෆ්‍රෙන්ඩ් අම්බේස්වර් ගාජේ එක්ක ගර්ල්ෆ්‍රෙන්ඩ් ජේසුස් ආඥා කරනවා රැක විනාඩි Haleluya. Haleluya. Ante kossema ඒක වඩි ante කොස්සද? කාලය. නමුත් කියපල්ලකෝ සුදු ෆෝන් එකේම නිදි ගමක් අපි දෙන්න. අම්මට උඩු. ඇස් දෙක අරගෙන නිදි ගනිමු ෆෝන් එකේ. නමුත් ජේසුස් වහන්සේ දෙක කාලයක් ගත කරන්න කියන්නේ. නිදි මංගල. දාන්න ගන්න පුරායලේ අම්මට මාන්දර දෙක තුනට මුමුදී ගන්න. ජේසුස් වහන්සේ ආඥා කරන්නේ කොහොම විනාඩි 5 10 කොහොම ඉවර. ඔක්කොම වාගේ රෙකෝඩ් කරනවා සැක සැකවල හැටි හැරෙන්න. ඒ නාමයෙන් නාමයෙන් මුළු නාමයෙන් වාගේ. විනාඩි 5. ඉවර. ෆෝන් එකේ සුදු සින්දුවක් කියනකො අම්මට සින්දු 3-4ක් කියන වෙලාවට. ගල් කරනවා. නමුත් ජේසුස් කාලයක් වෙන් කරන්නේ කිව්වම මේක තමයි අමාරු. හalleluya. 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 බෑ ලහඩ සංගීත දර්ශන පාඩේවා නාටනවා කිරිමෙටි යමු. මෙතන පොඩි ඩාන්ස් එකක් දාන්න කිව්වම හරි වැඩි. සංගීත දර්ශනේ
දෙවියන් වහන්සේගේ ප්‍රීතියෙන් ගත කරනවා. ප්‍රීතියෙන් ගත කරන ඔබගේ ලෙඩවල සුවයමයි. හalleluya. හalleluya. දැන් ඔබ උන්වහන්සේ ස්තුති කරන්න. අද වචනේ මම විලාසක නිවසෝන්නේ. ඔබ වහන්සේ දෙවියන් ස්වාමී. උන්වහන්සේ ඔබගේ මිත්‍රය. උන්වහන්සේ හොඳම මිත්‍රය. උන්වහන්සේ හොඳම මිත්‍රය. ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීන් වහන්සේ මගේ හොඳම මිත්‍රය. ස්වාමීන් වහන්සේ කියපු හැම දෙයක්ම වහන්සේ ආමිනිට මම මේ දේවල් හදාගන්නවා කියලා ස්වාමීන් වහන්සේ ඔබ අයවන්න කළේද? මම කාලේ දෙනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට ඔබ බාර වෙන්න. කියන්නේ ස්වාමීන් මම දෙවියන් ඔබ වහන්සේ කියනවා සමාවෙන්න දෙන්නේ. මම ඔබ වහන්සේට වඩා මම ආදරය කරන කෙනාට මගේ ජීවිතේ මම ඉඩ දුන්නා ස්වාමීනි. මට නොපෙනෙන දේවල් පස්සේ මට ලැබෙන දේවල් පස්සේ මම ගිහිල්ලා මම හදේම ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් හිතුවේ නෑ. මගේ රැකියාවට මම දැන දුන්නා. මගේ විලාපාරෙන් දැන දුන්නා. මේ හැම දෙයකටම මම දැන දුන්නා ස්වාමීනි. මම අම්මේලියම මම ගෙලලා නිදාගන්න ඔබ වහන්සේ දැන් දෙන්න දුවා. යන් ස්වාමීනි මට සමා වෙන්න. මට සමා වෙන්න ස්වාමීනි. මට සමා වෙන්න. මට සමා වෙන්න. ඔබ වහන්සේ කරුණාව ඔබගේ කරුණාව කරගෙන කියනවා. දැස් ඔසොන්දු මාසේ. ඔබ කැම වෙන්න. උන්වහන්සේ බාර වෙන්න ඔබ. ඔබ බාර වෙන්න දැස්න. ඔබ බාර වෙන්න දෙවියන් වහන්සේ දැස්න. කියන්නේ ස්වාමීනි බාර වෙලා කියන්නේ ස්වාමීනි මම සමා වෙන්න මම ඔබ වහන්සේට නැතුව මම වෙන දේවල් වලට සැප සම්පත වියන්නේ දෙවියන් ස්වාමීනි සොයමියේ සානුනේ ඔබේ ස්වාමීනි ඇත්ත මම ඔබ වහන්සේට වඩා මගේ කම්මැලි කමට මම කාලය දුන්නා. මගේ දේවල් වලට මම කාලය දුන්නා. ඔබ වහන්සේගේ ප්‍රේමය ගැන මම එව්වේ නෑ ස්වාමීනි කියලා ඔබ උන්වහන්සේ ගැන මට සමාවෙන්න දෙන්න. අද නම් මම වහන්සේගේ සේවය කරනවා. මම ඔබ වහන්සේ විතරයි මට ඉන්නේ. ඔබ වහන්සේ විතරයි ඉන්නේ.
කැපවෙන්න මේ හැස්පිරින් සොයමියේ සදානොනැති කැපවෙන්න දරුවනේ ඔබගේ නිමනේ රැඳී කී ගයා නමදිවි පසසනේ ඉන්දියා ඉල්ලමි ස්වාමිනී සොයමියේ සදානොනැති ඔබගේ නිමනේ රැඳී ප්‍රීතියෙන් කී ගයා නමදිවි පසසනේ කී ගයා නමදිවි පසසනේ කී ගයා නමදිවි පසසනේ කී ගයා නමදිවි පසසනේ විපන්දවසේ දිනක බලාගත්තේ මාර ලැබුවේ පර්වතය මුදුනේ ඉන්දියා නිල්ලනි දැස් පියාගෙන සොයමියේ සදා ඔබගේ විමනේ කියන්න Gigaya Namadini Abi udah terus mengalir Abi akhirnya kalau Abi අවසන් කරලා ඊට පස්සේ අපි යනවා හාස්කම් දේවමේට සූකිරිමි දේවමේට කවුද අවසන් යාත්‍රාවේ ඉන්නේ ඉස්සරහට අපි යාත්‍රා කරු කෙටියෙන් යාත්‍රා කරලා අපි අවසන් කරමු හොඳයි සභාව මාතික් වෙන්න අපේ බොහෝසේ ප්‍රේම කරන සර්වබලධාරී දෙවියන් වහන්සේ යේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ ස්වාමිනී මේ නමස්කාර දේවනීය ආරම්භයේ සිට අවසාන දක්වා ස්වාමීන් වහන්සේ ඔබම ක්‍රියා කරමින් ස්වාමිනී ඔබ පුදුම දේ කරමින් මේ මොහොත දක්වා ඔබ අප සමග සිටිනා වූ දෙවියන් වහන්සේ නිසා ස්තුති කරනවා ඔබ වහන්සේ අපට ඉගෙනුවා අපගේ දේවදත්තුමා තුලින් ඔබ අපට කතා කරා වූ වචනය ගැන ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ අපේ ජීවිත ඔබේ මගේ ජීවිත වෙනස් කරගන්න ස්වාමීනී ශුද්ධාත්මන වහන්සේ ඔබ වහන්සේ හැම කෙනෙකුගේ ජීවිත තුළ පුදුම දේ කළ මැනව ඒ වගේම ස්වාමීනී ස්වාමී ඔබට බාර කරනවා ස්වාමී මාතේ ස්වාමීනී ඔබ වහන්සේ ගින්නක් මින් ස්වාමීනී ඔබගේ දාසියා තුලින් ක්‍රියා කළ මැනව ඔබ වහන්සේ හැම කෙනෙක් සුව කළ මැනව දැන් ස්වාමීනී සියලු දේ ඔබගේ හස්තයට බාර කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්